අපි හැමෝම මොන දේ කරත් ස්වභාව ධර්මය නම් සත්වයාට අනිවාර්යයෙන්ම යටත් වෙන්න වෙනවා. ඉතින් දේශපාලඥයෝ ඒ වගේම මිනිස්සු කොයිතරම් වැරදි කරලා අධිකරණය මගහැරලා හිටියත් මේ ස්වභාව ධර්මය කියන අධිකරණයෙන් කිසිම කෙනෙකුට ගැලවිල්ලාවක් නැහැ. ඉතින් රැඳී සිටින්න මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම. ඉතින් දර්ශනය ගැන කතා කරගෙන යනකොට ස්වභාව ධර්මය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද අපි හැමෝම ජීවත් වෙන මේ පරිසරය, මේ ගහකොළ, මේ සතා සිව්පාව, මේ හැමදේම අයිති ස්වභාව ධර්මයට. ඉතින් අපි කිසියම් හෝ ආකාරයකින් මේ දේවල් වලට යම් හානියක් කරනවා නම් ඒ හානිය පෙරලා අපේ අතට එනවම තමයි. මොකද ස්වභාව ධර්මය කියන අධිකරණයෙන් කිසිම කෙනෙක්ට ගැලවෙන්න බෑ. වර්තමානයේ සමහර දේශපාලඥයෝ මිනිස්සු ඒ වගේම තමයි කොටස් සමාජයේ බලවත් කට්ටිය වැරදි කරලා අධිකරණය මගහරිනවා, නීතිය මගහරිනවා. ඉතින් ඒක නිසා තමයි මේ නීතිය කියන එක සමහර රටවල් වල ඒ වගේම සමාජයේ සමහර අවස්ථාවල හැමෝටම ක්‍රියාත්මක නොවෙනවා කියලා පවසන්නේ. හැබැයි නීතිය කියන එක රටේ දේශපාලන අධිකාරියටත් උඩින් තමයි පවතින්නේ. ඒ පාලන ව්‍යවස්ථාව තුළ මේ ස්වභාව ධර්මයේ නීතිය කියන එක ඒ හැමෝටමත් වඩා උඩින් තියෙන්නේ. ඉතින් මිනිස්සු මේ නීතියට අනිවාර්යයෙන්ම යටත් වෙන්න ඕනේ. ස්වභාව ධර්මයට මිනිස්සුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්යයෙන්ම යටත් වෙන්න වෙනවා. මොකද එහෙම යටත් උනේ නැත්නම් මිනිසාගේ පැවැත්මට තමයි ඒක බාධා එල්ල කරන්නේ, තර්ජනයක් වෙන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සු හැමෝටම මේ ස්වභාව ධර්මයේ නීතියට තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වෙන්නම වෙනවා. මොකද එහෙම යටත් වෙන්නේ නැති කට්ටියගේ පැවැත්ම නම් තීරණය වෙන්නේ ස්වභාව ධර්මයේ අධිකරණයට අනුවයි. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ස්වභාව ධර්මය අභිබවා යන්න යනවා නම් අනිවාර්යෙන් ඒකට දඬුවම් හම්බ වෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති කොහොමද දඬුවම් හම්බ වෙන්නේ? අපායේ ගිහිනත් දඬුවම් හම්බ වෙන්නේ? අන්න එහෙම කියලා. මම මෙතනදී කිසිම ආගමික සංකල්පයකට මුවා වෙලා නෙවෙයි මේ වීඩියෝ එක ගෙන එන්නේ. ඉතින් වර්තමානයේ ඔයා දකින්න ඇති රටවල් ගොඩාක් යුද්ධ කරගන්නවා. ඒ වගේම තමයි මිනිස්සු කැලෑ කපලා එක එක ඉදිකිරීම් කරනවා. ඒ වගේම ගංගා ආශ්‍රිතව ඉදිකිරීම් කරනවා. මේ වගේ ස්වභාව ධර්මය Tamanට ඕන විදිහට පාලනය කරන්න try කරනවා මිනිස්සු. ඉතින් මේකේදී ස්වභාව ධර්මයේම තමයි අනිත් පැත්තට මේකේ රිටර්න් එකක් දෙන්නේ. මොකද ඔයා හොඳටම දන්නවා ගංගා ආශ්‍රිතව ඉදිකිරීම් කරොත් යම් කිසි දවසක ගඟේ ජල මට්ටම ඉහළ ගියපු ගමන් ගම් වතුර ගලනවා. එතකොට ඒකේ පීඩාව විඳින්න වෙන්නේ ඒ ඉදිකිරීම් කරපු අයට වගේම ඒවට සම්බන්ධ නොවිච්ච අයටත් ඒකේ පීඩාව විඳින්න වෙනවා. ඒ වගේම තමයි රසායනික ආවි, පරමාණු ආවි පාවිච්චි කරලා ස්වභාව ධර්මයේ පරිසරය දැඩි ලෙස දූෂණය කරනවා. ඉතින් මේකෙන් ඕසෝන් වියත විනාශ වෙලා, සාක ඇතුළු ගස්වැල් සියල්ල විනාශ වෙලා ඒකෙනුත් ගොඩාක් ලොකු බලපෑමක් හම්බ වෙන්නේ ජීවීන්ට. ඒ කියන්නේ මිනිසා වන අපිට තමයි ප්‍රබලම බලපෑමක් හම්බ වෙන්නේ. ඔය රටවල් කොච්චර තමන්ගේ අභිමානය උදෙසා යුද්ධ කරත් ඒ බලය කොච්චර තිබුණත් අනිත් පැත්තෙන් ස්වභාව ධර්මය කියන අධිකරණයේ ඉස්සරහා ඒගොල්ලෝ තනින් වැටිලා අවසන්. මොකද ලෝකයේ දැන් කාබන් ඉහළ යනවා. කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරන ප්‍රමාණය ඉහළ යනවා. ඉතින් ඒක නිසා ඕසෝන් වියත සිදුරු වෙලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට අහිතකර පාරජම්බූල කිරණ වලට භාජනය වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු පරිසරය දූෂණය කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල විදිහට තමයි මිනිස්සුන්ට මේ දේවල් ස්වභාව ධර්මයෙන් ස්වභාවික විපත් විදිහට ඒවා ස්වභාවික සංකල්ප විදිහට මේ දේවල් මිනිස්සුන්ට රිටර්න් එක අනිවාර්යෙන්ම දෙනවා. මොකද ඔයා හොඳටම දන්නවා ඔයා දෙයක් කරොත් එහෙම ඒ දෙයට අනුව තමයි ඔයාගේ ඉදිරි අනාගතේ එහෙම නැත්නම් ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඉතින් ස්වභාව ධර්මයේ නීතියට අනුව ස්වභාව ධර්මයට අනුව ජීවත් වුණොත්, ස්වභාව ධර්මය රැක දුන්නොත් අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයේ විසින් අපිවත් රැක ගන්නවා. අපිට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාව දහමේ නීතිය.
මේ නීතියට මේ මුළු විශ්වයම යටත් වෙලා තින්නේ. ඒ කියන්නේ මේකේ අවසානය ගත්තොත් එහෙම ඔයා විශ්වයට හොඳ දෙයක් දෙනවා නම් අනිවාර්යෙන් විශ්වය ඔයාට හොඳ දෙයක් දෙනවා. ඒ කියන්නේ විශ්වය තමයි ස්වභාව ධර්මය කියන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ජීවත් වෙනකොට ස්වභාව ධර්මයේ නීතියට යටත්ව ජීවත් වෙන්න. ස්වභාව ධර්මයේ අභිබවා යන්න එපා. කොටින්ම කිව්වොත් එහෙම තමන් මේ මුළු ලෝකෙටම හොඳ දෙයක් ලබා දෙන්න. අන්න එතකොට ඔයාටත් ස්වභාව ධර්මයේ විසින් හොඳම දේ ලබා දෙවි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ස්වභාව ධර්මයේ නැවති සත්‍යය ගැන ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ දර්ශනය පිළිබඳව තව තොරතුරු හොයන්න. ඒ හොයාගන්න තොරතුරු අනිවාර්යයෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ප්‍රයෝජනයක් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තවත් නරඹන්න අපේ මිහිරංග ගවේෂක YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරන්න. තවත් දවසක තවත් වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. ඔබට සුබ දවසක් වේවා.